රිනයි රිනයි ගුණ කළාම ධන වෙන්නේ කොහොමද? එන්නක කියලා දෙන්න ළමයි. මේ තියෙන්නේ සංඛ්‍යා රේඛාවක්. අපි හැමෝම දන්නවා මේ බිඳුවෙන් පටන් ගත්තාම සංඛ්‍යා රේඛාවේ දකුණු අත පැත්තේ තියෙන ඔක්කොම සංඛ්‍යා ධන සංඛ්‍යා. ඒ වගේම තමයි බිඳුවෙන් වම් අත පැත්තේ තියෙන ඔක්කොම සංඛ්‍යා ඍණ සංඛ්‍යා. මම දැන් ඔයාලට කියලා දෙන්න පහසු වෙන්න කාර් දෙකක් ගන්නවා එක්සැම්පල් එකකට. ඊළඟට ඔන්න අපිට සංඛ්‍යා දෙකක් ගුණ කරන්න තියෙනවා. මේකෙදි අපිට පොඩි රූල්ස් දෙකක් මතක තියාගන්න වෙනවා. පළවෙනි එක තමයි පළවෙනි සංඛ්‍යාවේ ලකුණෙන් ඒ කියන්නේ ධනද ඍණද කියන එකෙන් පෙන්නන්නේ කාරක මූණලා සිටින දිශාව. ඔන්න පළවෙනි සංඛ්‍යාවේ ලකුණ ධන කියලා આવොත් කායකයේ මූණ තියෙන්නේ ධන පැත්තට මෙන්න මේ පැත්තට හරියට මේ කොළ පාට කායක වගේ. ඒ වගේම තමයි මෙතනට ඍණ කියලා આવොත් කායක මූණ දාගෙන ඉන්නේ කායකයේ මූණ තියෙන්නේ මෙන්න මේ පැත්තට ඍණ පැත්තට වම් අත පැත්තට හරියට මේ කහ පාට කායක වගේ. හරි. ඊළඟට මේ දෙවෙනි සංඛ්‍යාවේ ලකුණෙන් ඒ කියන්නේ මෙයා ධනද ඍණද කියන එකෙන් පෙන්නන්නේ කායක ධාවනය වෙන දිශාව. කායක යන්නේ මොන පැත්තටද? ඉස්සරහටද පිටපස්සටද? ෆෝවර්ඩ්ද රිවර්ස්ද කියන එක. මෙතන ධන කියලා આવොත් කායක යන්නේ ෆෝවර්ඩ් ඉස්සරහට, ඍණ කියලා આવොත් කායක යන්නේ පිටපස්සට රිවර්ස් එකට යන්නේ. හරි. දැන් ඔන්න අපිට දීලා තියෙන ගාන තමයි ධන 2 ගුණ කිරීම ඍණ 3. ඔන්න පළවෙනි සංඛ්‍යාවේ ලකුණ ධන. ඒ කියන්නේ කායක මූණලා තියෙන පැත්තනේ මේකෙන් නිරූපණය වෙන්නේ. ධන නම් කායක මූණලා ඉන්නේ මොන පැත්තටද? ධන දිශාවට. මෙන්න මේ දිශාවට. හැමතිස්සෙම අපි ස්ටාර්ට් කරන්නේ බිඳුවේ ඉඳලා. එතකොට කායක මූණලා ඉන්නේ මෙන්න මේ පැත්තට. ඊළඟට ළමයි දෙවෙනි සංඛ්‍යාවේ ලකුණ. දෙවෙනි සංඛ්‍යාවේ ලකුණ ඍණනේ. ඒ කියන්නේ දැන් කායක යන්න හදන්නේ ඉස්සරහටද පිටිපස්සටද? ෆෝවර්ඩ්ද රිවර්ස්ද? රිවර්ස් එකට තමයි කායක යන්න හදන්නේ. මේ පැත්තට මුණ තියාගෙන රිවර්ස් එකට යනවා. හැබැයි මේ කායකයේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මේ කායකට පුළුවන් උඩින් පැන යන්න. හරිද? ඊළඟට ළමයි ඔන්න අපි බිඳුවෙන් පටන් ගත්තා. දැන් අපි බලන්නේ මෙතන තියෙන්නේ සංඛ්‍යාව 2. හැමතිස්සෙම පළවෙනි සංඛ්‍යාවෙන් කියන්නේ අපි කීයේ ගොඩවලට පනින්නේ කියන එක. එතකොට දෙවෙනි සංඛ්‍යාවෙන් කියන්නේ අපි ඒ සංඛ්‍යාව පළවෙනි සංඛ්‍යාව වගේ ගොඩවල් කී පාරක් පනිනවද කියන එක. හරිනේ? ඔන්න අපිට දීලා තියෙන සංඛ්‍යාව 2. එහෙනම් මෙතනදී අපි දෙකේ ගොඩවල් තමයි මේ කායක පනින්න ඕනේ. කායක මේ පැත්තට මුණ තියාගෙන ඔන්න පනිනවා. දෙකේ ගොඩවල් කීයක්ද? 3 පාරක්. දෙකේ ගොඩවල් 3 පාරක්. 1යි 2යි 3යි. එහෙනම් උත්තරය කීයද ළමයි? ඍණ 6යි. අපි දන්නවා අපි නිකන් කටපාඩමින් දන්නවනේ ධන සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් ගුණ කළාම ආන්සර් එන්නේ ඍණ සංඛ්‍යාවක් කියලා. ඒ කටපාඩමක් අපි දාලා තියෙන්නේ මෙන්න මේ ක්‍රියාවලියට තමයි. එතකොට අපිට ආන්සර් එක ආවා ඍණ 6 කියලා. අපි දන්නවා ධන දෙක ගුණ කිරීම ඍණ 3 ඍණ 6යි තමයි. ඔන්න ඒක තමයි අපි මේ සංඛ්‍යා රේඛාවකින් නිරූපණය කරලා තියෙන්නේ. හරිනේ? හරි ළමයි. ඊළඟට දෙවෙනි උදාහරණය. ඔන්න ඍණ දෙක ගුණ කරන්න තියෙනවා ඍණ 3ෙන්. පළවෙනි සංඛ්‍යාවේ ලකුණ තමයි ඍණ. ඒ කියන්නේ කාරක මූණලා සිටින දිශාව. ඒ කියන්නේ කාරක මූණලා සිටින්නේ ඔන්න මේ පැත්තට. හරියට මේ කහපාට කායක වගේ. හරිනේ? ඊළඟට දෙවෙනි සංඛ්‍යාවේ ලකුණ වෙන්නේ ඍණ ලකුණනේ. ඒ කියන්නේ මෙයා යන්නේ ඉස්සරහටද පිටිපස්සටද? පිටිපස්සට. අපි දන්නවා ඍණ ලකුණේ නිරූපණය වෙන්නේ මෙයා රිවර්ස් එකට යනවා කියන එක. ඒ කියන්නේ දැන් මෙයා මූණලා ඉන්නේ මේ පැත්තනේ. ඒ කියන්නේ එයාගේ අනිත් පැත්තට යන්න ඕනේ නේද? රිවර්ස් එකට යන්න ඕනේ. හරි. දැන් අපි බලමු කීයේ ගොඩවල් කී පාරක් පනිනවද මේ කාර්යද කියලා. දෙකේ ගොඩවල් 3 පාරක් තමයි පනින්න ඕනේ. ඔන්න අපි යමු බිඳුවෙන් තමයි ස්ටාර්ට් කරන්නේ. බිඳුවෙන් පටන් අරගෙන දෙකේ ගොඩවල් 3 පාරක්. 1යි 2යි 3යි. දැන් උත්තරය කීයද ළමයි? ධන 6. අපි දන්නවා අර ඔයාලා දාගන්න කටපාඩම ඍණ සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් ගුණ වුණාම ධන. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. එතකොට ආන්සර් එක ධන සංඛ්‍යාවක් වෙන්න ඕනනේ. එහෙනම් ඍණ දෙක ගුණ කිරීම ඍණ 3 කියන්නේ ධන 6යි. දැන් තේරුණානේ? ඇත්තටම ළමයි ගුණ කිරීම කියලා කියන්නේ එකම සංඛ්‍යාව නැවත නැවත එකතු කිරීමට කෙටි ක්‍රමයක්. ඒ වගේම ගණිතයේදී මේකට කියන්නේ පුනරාවර්තී එකතු කිරීම. එහෙමත් නැත්නම් repeated addition කියලා. හරි. දැන් අපි ඉගෙන ගත්තානේ ගුණ කිරීමක් කියලා කියන්නේ නැවත නැවත එකතු කිරීමක්. ඒ වගේම බෙදීමක් කියලා කියන්නේ නැවත නැවත මොනවා කරන එකක්ද? ඉක්මනටම මගේ හොඳ ළමයි ටික වගේ උත්තරේ කමෙන්ට් එකක් දාගෙන යන්න.